මට වෙලාවකට හිතෙනවා දෙවියන් වහන්සේ මිනිසා වෙනුවෙන් මොනවද නොකරන්නේ කියලා. දෙවියන් වහන්සේ දන්නවා ඊශ්‍රායල් ජනතාවගේ අතේ අවියායුධ නැහැ කියලා. එන ඉජිප්තු ජාතිකයන් එක්ක සටන් කරන්න. ඒක දෙවියන් වහන්සේ දන්නවා. ප්‍රවන්තනි ඔබ මාව ගමනක් යවන්නට කලින් ඔබට මට අවශ්‍ය දේ උන්වහන්සේ දන්නවා. ඔබට මට අසනීපයක් හැදෙන්නට කලින් උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ හොඳටම දන්නවා අපි ගාව ආයුධ නැහැ. අපි අහිංසකයි කියලා. පියාණනි ඔබ මාත් හැරේ මන්ද කියලා අහන වාක්‍ය තුල තියෙන ගීතාවලියේ ධර්මිෂ්ඨයෙකුගේ යදීමක්. දෙවියන් ඔබ මාත් හැරේ මන්ද කියන එකේ තේරුම ඔබ මෙච්චර වෙලා මාත් එක්ක හිටියා කියන එකයි. ඇයි අතහැරිය කියන එකේ තේරුම උන්වහන්සේ මාත් එක්ක හිටියා කියන එකයි. එහෙනම් මේ උන්වහන්සේ ඉන්නවා කියන එක ප්‍රත්‍යක්ෂ වීමක් ප්‍රේමාන්තේනි. ඒ නිසා මේ මුළු විශ්වය තුලම උන්වහන්සේව දකින්න. අප මවා හුස්මදී අප සුරාම කිනා දෙවිදේ ජීවිතේ අයිති ඔබට දෙවි ජීවිතේ අයිති ඔබට දෙවි ජීවිතේ අයිති ඔබට දෙවි උන්වහන්සේ ලස්සනට අරගෙන ඇයි උන්වහන්සේට ඉඩ දෙන්න. මුළු විශ්වයේ රජානනේ අසීමිතයි ඔබේ ආදරේ සදා ඔබේ මගේ දිවිය සමිදේ මුළු විශ්වයේ රජානනේ අසීමිතයි ඔබේ ආදරේ සදා ඔබේ මගේ දිවිය සමිදේ මුළු විශ්වයේ රජානනේ අසීමිතයි ඔබේ ආදරේ සදා ඔබේ මගේ